බඩගිනි නේද? මොනාරි කනවද? වෙල්කම් ටු තඩියකුලා YouTube channel. උන්ටත් අපි පාර්සල් 4ක් ගෙනල්ලා දෙනවා මේ ස්පෙෂල් විදිහට කට්ටියකට පොඩ්ඩක් නිකන්. අපි බැලුවා කුරුණෑගල ක්ලාස් යන අයට. අන්න හරි. ලොකු පොඩි ඕන කෙනෙක්ට මෙතනට යන්න පුළුවන්. විශේෂයි මෙතන. මේ කෑම ඔක්කොම ගිය රුපියල් 1000ක වගේ ප්‍රමාණයක් 200යි 250යි 300යි 350යි. එච්චරයි මේ වගේ ගණන්. වැඩි විස්තර කතා කරමු. මේක දිගට. ඔන්න ඉතින් අපි කැම ටික දිග අරගත්තා. මම ආපු මේ එක එකට අපි විස්තර ටික කියලා දුන්නා ටක් කියලා. මම ගෙනා කොහෙන්ද කිව්ව විස්තර? ගෙනාවේ කුරුණෑගල පෙන්සිල් බරක් ඉස්සරහා තියෙනවා. හිරුන් ෆුඩ්ස් කියලා. හිරුන් ෆුඩ්ස්. ඉතින් ඔන්න ක්ලාස් යන අයට ක්ලාස් ගියපු අය ක්ලාස් යන අය අනිවාර්යෙන් මේක කාපු තැනක් වෙන්නම ඕන. අපි දෙන්නත් කාලා දෙනවා. ඔව්. මේක පෙන්සිල් ඔපෙරා සිප්වින් සිප්පේ හැම එකේම කට්ටිය කන තැනක්. ගණන් කියනවා නම් 200යි 250යි 300යි 350යි. ඔහොම තමයි ගණන් යන්නේ ගණන් රේන්ජ් එක. ඉතින් ඕන කෙනෙක් කන්න පුළුවන් තැන අද අපි මුලින්ම කියන්නම් කාලා බලලා ඔයාලට කන්න පුළුවන්ද රහද නැද්ද කියන එක. අපි දන්නා මේක රසයි. ඔව්. හොඳයි. එනකොට අපි ඔයාලටත් කියන්න. එහෙනම් ඉතින් වැඩි පටන් ගන්න කතා නතු. අයිනේ තියෙනවා නිකන් normal කොත්තුවක් ඒක වෙජි කොත්තුවක් sausages කොත්තුවක් sausages double sausages rice එක chicken rice. මොකෙන්ද පටන් ගන්න? ඕකෙන් පටන් ගත්තත් එකයි ඉතින්. මොකෙන්ද පටන් ගන්නේ? කැමති එකකින් පටන් ගන්න. මේකෙන් පටන් ගන්න. 200. මෙහෙම අපි නිකන් ඔව් අපි මෙහෙම කරන්න ගණන් ගන්නවා. කියනවා හැම එකකම බ්‍රේක් එක ගන්න හම්බුණා. sausages දාලා තියෙනවා හැම එකකටම chili paste තියෙනවා. සෝස් චුට්ටු චුට්ටු දීලා තියෙනවා. ඔව්. ඉතින් බලමු 200 එකේ අර විතර දුරද පේන්න තියෙන විතර තියනද ඒක? ඇතිනේ. ඔව් විතර තමයි. අවුලක් නැහැ ඉතින් විතර කොත්තුව. ඒ විතර යන රහයි. ගණන් ගන්න බෑ ඉතින් උඩින් අර දාලා ගෑවට. අපිට තියෙන ඉඩ පහසුකම් එක්ක. සුපිරිය. ක්ලාස් යන කාලේ ඉතින් රුපියල් 200ක් 250ක් 300ක් 350ක් කියන්නේ ලොකු ගාණක්. මොකද ක්ලාස් එකේ ඉන්ටර්වල් එකට කන්න පුළුවන් අඩු ගාන්න කන්න පුළුවන් හොඳ ගෑමක්. හොඳ කෑමක් තියෙන එක කඩයක්. අපි ඉතින් හිතුවා මේ කාලේ බජට් රේන්ජ් එකත් එක්ක මේක ගේන එක හොඳයි කියලා. සෑහෙන කාලයක් තිස්සේ කඩේ තියෙන නේ. අපි හැම එකෙම ටික ටික කාලා පස්සේ අන්තිමට කාලි කරගමු. 200 එක අවුලක් නැහැ. අවුලක් නැහැ. හොඳයි. chili paste එකත් සුපිරිය. එහෙනම් අපි 250 sausages කොත්තු. මෙන්න sausages එක. කොත්තු එක කිසිම වෙනසක් නැහැ. ප්‍රමාණය පොඩි වෙනසක් තියෙනවා. sausages කරලා දීලා තියෙනවා. ඒක තමයි 250 කොත්තුවේ වෙනස. ඒක තමයි 250 ගේ වෙනස. ඒකට රහයි. උන්වහන්සේ chance එක තියෙනවා. පොත්තු දෙක නම් හොඳයි. අවුලක් නැහැ. දැන් රයිස් එක. මේ රයිස් එකම නේ. මේක. ඒක ඩබල් සොසේජස් එක. තනියක තියෙනවා ඒක 250යි. හාල් එක නම් හොඳයි.
උත්තර විග්‍රහයි. මෙන්න සෝස් තියෙනවා. චොරණය එක සුපිරි. කාලා බලමු. සුපිරි. ඉතින් තව විශේෂත්වයක් තියෙනවා මේ කොත්තු ගහන්නේ මේ තාච්චි. ගලක් නෙමෙයි තාච්චි කොත්තු තියෙන්නේ. මොනුම කන්නත් පුළුවන්. නීවල නම් මොනු කරලා හරි දෙනවා. රයිස් කරන සුපිරියි. අපි යන්නේ චිකන් රයිස් එක. ඒක ඉතින් රයිස් එකේ නැහැ චිකන් කෑල්ලක් තියෙනවා. අරිදින ප්‍රමාණය තියෙනවා. මෙන්න චිකන් කෑල්ල තියෙනවා. සාමාන්‍ය චිකන් කෑල්ලකුත් තියෙනවා උලක් නැහැ. 350 පාඩම නෑ මම හිතන්නේ. වුනේ. කාලා බලමු. හොඳයි. ඉගෙන ගන්න. ඒක හොඳයි. ටික වැඩිපුර ෆ්‍රයි කරලා දෙනවා. හපන් ගියාම චුට්ටක් වෙලා යනවා. මේ චිලි පේස්ට් එකට නම් වෙනම තැනක් දෙන්න පුළුවන්. රහතින් කිව්වොත් නම් හතරම හොඳයි. හතරම හොඳයි. මට සෙට් වුණා හැබැයි සොසේජස් රයිස් එක. චිකන් එකට වඩා. මට තියෙන චිකන් එකට වඩා ගානත් එකක් බාද මේක හොඳයි. මේක හොඳයි. 200 300යි. සොසේජස් දෙයක් තියෙනවා. ඒක හොඳයි. කොත්තු වලින් ගත්තොත් 250යි. මට 250යි. ඒක වල එක නැත්ත. ඔව්. හැබැයි මේ දෙකම හොඳයි. කෑම හතරම හොඳයි. මට මේ සොසේජස් රයිස් එක සෙට් සහ සොසේජස් කොත්තු සෙට්. විදිහට අනිත් රහණින් මේ රහයි මේ විශේෂයි. මේ වැඩේ පටන් ගමු නේද අපි. හැම එකෙම ටික ටික තවලිය කන්න. ග්‍රේවි එකක් දාන්න බලන්න අපි දැම්මම නේ. කොහොමද ග්‍රේවි දාත්තේ? අපෝ හරි නේද? ග්‍රේවි එක නෑ. බලන්නවත් එපා ඒක නෑ. චුට්ටක් දානවා චුට්ටක්. චුට්ටක් දාගත්තා.
ඒ රයිස් වල සෝස් තියෙන්න ඕනේ. එතකොට තමයි ඒකේ අර ගතිය එන්නේ චුටි පැනලා ගතියක් ඇවිල්ලා. මට ග්‍රේවි දැම්ම කියලා කිසිම වෙනසක් වුණේ නැහැ. ඔයාලා වෙනත් මේ රයිස් එක හොඳටම කැරට් ලීක්ස් දාලා දෙනවා. බිත්තර රයිස් එක සුපිරියටම ගාලා දෙනවා. ග්‍රේවි එක තිබ්බත් යන තත්ත්වයක වගේ. තත්ත්වයක් තියෙනවා. මම හිතනවා 250යි 200යි කොත්තු දෙක ගත්තාම දෙන්නෙත් එහෙම. ඔව්. ඒක සොසේජස් කරලා තියෙන්නේ උනාට කමන්නේ ඒක බෙදාගෙන කන්න. ඒකට දෙන්නෙත් එහෙම. ඔන්න ඉතින් කුරුණෑගලවට ක්ලාස් වෙන අයට අඩුවට කන්න පුළුවන් තැන මේ වීඩියෝ එක අපි ඔයාලට ගෙනාවා. ක්ලාස් යන අය විතරක් නෙමෙයි ඕන කෙනෙක්ට කෑ හැකි. ඔව් විශේෂ කරේ මොකද ක්ලාස් යන ළමයිට ඉතින් අතේ සල්ලි ලොකුත් නෑ අපිටත් නෑවා. ඒ ගානට බඩ පිරෙන්න කන්න දෙයක් හම්බ වෙනවා කියන ලොකු දෙයක් නේ. ඔව්. බලා කට් කරලා හැමෝම කන්න යන්නේ නැහැ. අපි කරපුවා අපි මේ කියන්නේ. මව් රයිස් එක නම් ගින්දර. ග්‍රේවි එක නම් පාඩුයි. පැකට් 4ක් දීලා තියෙනවා. එකක්වත් කාලේ ඉවර කරගන්න බැහැ. ග්‍රේවි එක ගැන බලාපොරොත්තු තියාගන්න එපා. උනාට නිකන් කෑම කන්න පුළුවන්. ග්‍රේවි ඕනේ. මම පෞද්ගලික කොත්තුරට රයිස් එක කැමතියි. මේක රහයි. රහයි මම සාමාන්‍ය කොත්තුරට කැමතියි. ඒක මේ දෙකෙන් ගත්තොත් මේක හොඳයි. මම හිතනවා ඩයිනින් ගන්නකොට සෝස් බෝතලයක් දෙයි කියලා නේද? දෙනවනේ. මොකද මේ සෝස් තිබ්බම කන්න පුළුවන් මේක හොඳට. ඔව්. අපි ගිය වෙලාව ක්ලාස් වල ඉන්ටර්වල් නැතිලා ඉන්නා. නිදහසේ ගත්ත ක්ලාස් ඉන්ටර්වල් දුන්න වෙලාවට නම් බේරෙන්න බැහැ. කන්න වගේ සොසේජස් කෑල්ල ආසම එකනේ.
තව මේක හැබැයි සොසේජ් ෆ්‍රයි කරලා දානකොට මෙහෙම දාද්දි දාලා නේ. රයිස් එක ගැලපෙනවා ඒක. මතු ඔත්තු දෙක ඉක්මනම බලපිරනවා. ඒක මේ පටිවල ගණනවත් හොඳයි. අනිත් ටග්ගල් වඩ පිරෙනවා. ඔයාලා තව කනවාද? අද නේද? ඇදනේ. ඔන්න තුමාලට අපි සම්පූර්ණ රිවිව් එකක් දුන්නා. මම හිතනවා ක්ලාස් එකකට මේක ස්පෙෂල් වෙයි කියලා. ස්පෙෂල්. ඉතින් සල්ලි නැති වෙලාවකට කන්න හොඳයි. අනිවාර්යෙන් තව මේ වගේ ක්ලාස් එකකට විශේෂයෙන් මොකද මේ බජට් ප්‍රශ්න තියෙන කාලයක් නේද? තව පුරුණේ තව ප්ලේස් එකක් තියෙනවා. අපි එතනට යන්න ඉක්මනට. ඔව්. අපි මේ වීඩියෝ එකත් ඉක්මනට අරන් එන්නන්නේ. ඔව්. එනදී අද වීඩියෝ හොඳයි කියලා අපි හිතනවා. කමෙන්ට් එකක් දාන්න. කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අලුත් එකකින් සෙට් වෙමු. බලමු හැමෝටම ජය වේවා.